तुझसे शुरू हुई तुझ पे ही खात्मा हो दुनिया मेरी दुनिया दुनिया मेरी ये बात दिल में थी नैनों ने बोल दी मैं हूँ तेरी मैं हूँ සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මගේ තවත් දවසක් ගත වුණ විදිය තමයි ඔයාලත් එක්ක මම බෙදා ගන්න ආවේ අද. මගේ ඉසී ෆැමිලි channel එකට ඔයාලව හදවතින්ම මම පිළිගන්නවා. මේ මුකුණු වෙන්න මැල්ලුමක් හදාගන්න තමයි හදන්නේ 20 දෙනෙකුට. අද මේ පළවෙනිදා වෙසක් පොය දවසේ ඉතින් සිල් ගන්න උපාසක අය 20 දෙනෙකුට මම මැල්ලුමක් පොරොන්දු වුණා දවල් දාණයට. ඉතින් හස්බන්ඩ් මැල්ලුම් ටික ලියලා දුන්නා. මං සෝදලා කළා වතුර බේරෙන්න තිබ්බහම ඒ ඇවිල්ලා ලියලා දුන්නා. පුතා තමයි පොල් ගාලා දුන්නේ. ඉතින් අපේ පැත්තේ හැම පොහොයකටම සිල් ගන්න අයට දානය දෙන්නේ ගමේම අය. උදේ දානෙත් එහෙමයි දවල් දානෙත් එහෙමයි. ඉතින් දවස් 3-4කට කලින් කොලයක් එනවා දානේ තියෙන ව්‍යංජන ටික. ඉතින් Tamanට කැමති නම් දානේ ගන්න පුළුවන්. ඒ පිළියෙල කරලා උදේට හරි දවල්ට හරි දෙන්න පුළුවන්. එහෙම අපහසුතාවයක් තියෙන අය ඉන්නවා නම් එයාලට මුදල් පිරිකර දෙන්න පුළුවන්. පන්සලේ විදුලි බිල සඳහා ඉතින් මම මේ ඔයාලට වොයිස් කරන වෙලාවේ අපේ පැත්තට හොඳටම වහිනවා සද්දෙත් ඇහෙනවා ඇති. ඉතින් අපහසුතාවයක් වුණා නම් මට සමාව වෙන්නත් කියලා මං හදවතින්ම ඉල්ලනවා. දැන් මම මැල්ලුම් ටික ඔක්කොම පහේ අත ගාලා ටිකක් වෙලා තිබ්බා. මේ අපිට උදේට රොටි ටිකක් හදාගන්න තමයි හදන්නේ. පුතා පොල් මැල්ලුමට පොල් ගෑවනේ. ඒකෙන් ඉතුරු වෙලා තිබ්බා. ඒකට මම මේ විදිහට බටර් ටිකක් දාලා සීනි ටිකක් දාලා ලුණුත් දාලා හොඳට අනා ගන්නවා. ඇත්තටම අපේ ගෙදර දුවයි පුතයි හරියට කෑම තෝරනවා. තෝරලා තමයි කන්නේ රොටි. එහෙමනම් කන්නෙම නැති තරම්. ඉතින් මම අර මේ වගේ බටර් ටිකක් දාලා හැදුවාම එකක් වගේ කනවා. ඉතින් ඒකෙන් හින්දා තමයි අර යාලට කන්න ඕන හින්දා තමයි මේ විදියට හදන්නේ. අර හැමදාම උදේට ඉතින් බත් කන්නත් බෑනේ. අර එකම දේ කනකොටත් එපා වෙනවා. ඉතින් මං කව අද රොටි හදලා දෙන්නම් ලුණු මිරිසකුත් එක්ක කියලා. එතකොට ඉතින් කිව්වා මම පාන්පිටි ටික ටික දාලා මේ විදියට අනා ගන්නවා. ඊට පස්සේ වතුර දාලා නිවිච්චුණු වතුර තමයි දාන්නේ. දාලා මේ විදියට ඉතින් හැන්දෙන් අනා ගන්නවර. දැන් තියෙන පාන් පිටිත් අර එක විදිහින් ඉතින් සමහරලාට අතේ ඇලෙනවා ගොඩක් වැඩි. ඉතින් හැන්දෙන් පොඩ්ඩක් අනා ගත්තාම අර අතේ ඇලෙන ගතිය අඩු වෙනවා. දැන් හැන්දෙන් එනකොට පස්සේ මම හැන්ද අයින් කරලා මේ විදියට අතින් ටිකක් අනා ගන්නවා. අනාගෙන ටිකක් වෙලා වහලා කරලා තියෙනවා. අර ලුණු හැම එතකොට හොඳට අල්ලනවනේ. ඊටත් එහෙම ටිකක් වෙලා වහලා තිබ්බාම රොටිය හරි රසක් එනවා බටර් දාලා තියෙන හින්දා. ඉතින් ඔයාලත් බලන්නකෝ try කරලා. සමහර විට ඔයාලත් ඉතින් මේ විදියට හදනවත් ඇති. ඊළඟට මම දැන් රොටි එක පැත්තකින් තියලා මේ ලුණු මිරිස හදාගන්න තමයි හදන්නේ. අපේ පුතා මේ ලුණු මිරිස් නැත්තම් ඇත්තටම රොටි කන්නේ මම නම් ආස සීනි හස්බන්ඩ් ඒ වගේ තමයි සීනි රොටි කන්න තමයි ගොඩක් ආස. ඉතින් අවු මිරිස් දාලා තමයි මේ ලුණු මිරිස හදාගන්න හදන්නේ. කෑලි මිරිස් දාන්නේ නැහැ. අර කෑලි මිරිස් ගෑස්ට්‍රික් වලට හිම හොඳ නැහැනේ. ඒකින්ද අවු මිරිස් ටිකක් දාලා මේ විදියට හදා ගන්නවා. ඉතින් මම බ්ලෙන්ඩරේට ලුණු දාන්නේ බොම්බේ ලුණු දාන හින්දා අර ටිකක් අර චොප් වුණාම තිත්ත ගතියක් එනවා. රතු ලුණු වගේ නෙමෙයි. මට ඉතින් එහෙම වෙනවා. ඔයාලට එහෙම වෙනවද දන්නේ නැහැ. ඉතින් එහෙම ඔයාලටත් වෙනවා නම් මට පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් අර ලුණු ටිකක්
අතින් කවලම් කරලා කෑලි හැපෙන්න ලුණු මිරිසත් හදලා මේ විදියට රොටි 8ක් හදාගත්තා අපි 4 දෙනාට. ඉතින් දැන් මැල්ලුම් ටිකත් මම මේ විදියට මලව ගන්නවා. 10 මාර වෙනකොට මැල්ලුම් ටික අරගෙන යන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් මැල්ලුම් ටික අරගෙන පන්සලට ගිහිල්ලා දානේ ටික බෙදලා කරලා ආවා. මේ ඔයාලා දකින්නේ මාදම් පැලයක් හිටවනවා. ඉතින් මගේ දුවට පළතුරු පැල හිටවන්න තියෙනවා නම් හරිම ආසයි. කොහොමත් පස්සේ මල්ලන් හරි කැමතියි. ඉතින් මම මාදම් පැලේකොයි උගුරැස්ස පැලේකොයි ගත්තා. ඉතින් දැන් ඒ දෙක මේ විදියට හිටව ගන්නවා. ඔයාලට කියන්නේ මේ වෙලාවේ අන්නාසි ගහේ අන්නාසි ගෙඩි දෙකකුත් හැදිලා තිබ්බා. ඒකත් කඩාගත්තා. ඉතින් මේකේ මට වීඩියෝ කරන්න ඇත්තටම බැරි වුණා. දැන් නම් මේ ඔයාලා දකින්නේ මට හම්බෙච්ච තෑගි වගේක්. ඉතින් මේක තෑගි කිව්වට මමම තමයි මේක ගත්තේ. මම ඔයාලත් එක්ක කියලා තියෙනවා මගේ යාළුවා ඉන්නේ රට. ඉතින් එයා මට අවුරුද්දට සල්ලි වගේක් දාලා තිබ්බා. නිලු ඔයාට කැමති දෙයක් ගන්න කියලා. ඉතින් මට අත්‍යවශ්‍ය දේවල් වගේක් තිබ්බා. ඒ ටික තමයි මම මේ ගත්තේ. එයාට අසනීප වෙලා තිබ්බේ කකුල් දෙකම කැඩිලා. ඉතින් මම ඔයාලට පෝස්ට් එකකුත් දාලා තිබ්බා. ඉතින් ගොඩාක් යාළුවෝ මට මගේ යාළුවට ඉක්මනින් සුව වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරා. ඉතින් දැන් නම් එයාට ටිකක් ඇවිදින්න පුළුවන්. දැන් නම් පැය දෙකකට විතර එයා ජොබ් එකත් කරනවා. ඉතින් ඔය ගත්ත අයිටම් ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. අර කලින් පෙන්නුවේ නම් මං ජෙලි හදන්න කියලා ග්ලාස් බෝල් එකක් ගත්තා. ඒකේ ප්‍රයිස් එක ඔයාලා දකින්න ඇති. මං හැම එකකම ප්‍රයිස් පෙන්නනවා. ඇත්තටම මට ග්ලාස් කන්ටේනර් තිබ්බේ එකයි. ඉතින් මට හිතුණා තව ටිකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම රවුම් හැඩෙන් දෙකක් ගත්තා. කොටු හැඩෙන් එකක් ගත්තා. ඉතින් ඔයාලට කියන්න මට හම්බෙච්ච ආදරණීය යාළුවෙක් තමයි. ඉතින් මම ජොබ් එක කරන කාලේ තමයි මගේ යාළුවා මට හම්බුනේ. ඉතින් ඔයාලට කියන්න මම මැරි කරනකොට මට ඇඳුවෙත් එයා තමයි. ඉතින් අපි හරි සුළුවට වෙඩින් එක ගත්තේ. එයා තමයි මට ලොකුවටම උදව් කරපු මගේ එකම යාළුවා. ඉතින් මට ඇත්තටම සහෝදරයෙක් වගේ මට අක්කලා නැහැනේ. ඉන්නේ එකම අක්කා. ඉතින් එයා හැම වෙලේම මට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් පිහිට වෙනවා. ඉතින් ඇත්තටම මට එයාට පිහිට වෙන්න විදියක් නැහැ. ඉතින් එයා ගොඩාක් ඈතන ඉන්නේ. ඉතින් එයා අසනීප වුණ වෙලාවෙත් මට පුළුවන් විදිහට බෝධි පූජා එහෙම තියලා මම එයාට ඇත්තටම සෙත් පැතුවා. ඉතින් ආදරණීය යාළුවෙක් මට හම්බෙච්ච මේ ඉතින් ඔයාලා දකින්නේ මට මේකේ තේ හදන්නේ මම අර පෝසිලෙන් ජග් එකකනේ. ඒක ඇත්තට කැඩිලා තිබ්බා. මට හිතුණා වීදුරු ජග් එකකුත් ගන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට එකක් ගත්තා. මේකත් 1300 ගාණක් වගේ තමයි උනේ. මේක අර වහන කෑල්ල තියෙනවා. ඒක ප්ලාස්ටික් අර වීදුරු වගේ ප්ලාස්ටික්. ඉතින් ඇත්තටම මේ ගානට ගොඩක් වටිනවනේ ඒකත්. තව මම සුවඳීටි පන්දමක් ගත්තා. ඉතින් මට මේක මේ දැක්කම ආසෙ තුන මාරු කරන්නෙත් නැතුව මේක හරීම සුවඳයි. ඉතින් එක වෙලාවකට හිතනවා පත්තු කරන්නත් ඕනේ නෑ කියලා. ඔය ටික තමයි ඉතින් මම ඇත්තටම ගත්තේ. දැන් පන්සල් යන්නත් ඕනේ. අද එළියෙන් කනවා කියලා තමයි හිතාගත්තේ වෙනසකටත් එක්ක. එහෙනම් මට යන්න වෙලාව හරි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගොඩක් ආදරෙයි.